අපොස උසස් පෙළ ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ලැහැත් වෙන ඔයගොල්ලෝ වෙනුවෙන් මම අඳරගෙන ඉල්ල තියෙනවා රචනා ප්‍රශ්න සාකච්ඡාවක්. අපි අද කතා කරන්න යන්නේ රුධිර ග්ලූකෝස් මට්ටම කොහොමද සමස්ථිතිකව යාමනය වෙන්නේ කියන එක ගැන. සාමාන්‍ය මේ වගේ උත්තරයක් මතක තියාගන්න එක කරන්න ටිකක් අමාරු වැඩක්. මෙතනදී ප්‍රධානම අපේ උත්තරේ කොටස් කිහිපයකට කඩා ගන්න ඕනේ. එහෙම නැත්නම් අනුමාත්‍රක කිහිපයක් යටතේ ගොනු කරගන්න ඕන. මේ අනුමාත්‍රකා යටතේ උත්තරේ ලියනකොට මේ එක එක අනුමාත්‍රකා විස්තර කරලා ලිව්වට පස්සේ අපි ලියන්න ඕන පොයින්ට් හැම එකක්ම වගේ එතකොට ලියවිලා තියෙනවා. අපි බලමු ඕන කරන අනුමාත්‍රකා ටික නැත්තම් ලියවෙන්න ඕන කරුණු මොනවද කියලා. සාමාන්‍ය රුධිර ග්ලූකෝස් මට්ටමේ පරාසය, සාමාන්‍ය රුධිර ග්ලූකෝස් මට්ටමේ විචලනය, රුධිර ග්ලූකෝස් මට්ටම යාමනයට දායක වන හෝමෝන, එම හෝමෝන ශ්‍රාවය වන අවස්ථාවන්. ඒ කියන්නේ රුධිර ග්ලූකෝස් මට්ටම ඉහළ ගියාම මොකද වෙන්නේ? පහළ ගියාම මොකද වෙන්නේ කියන එක. මේ හෝමෝන ශ්‍රාවය කරන ස්ථානය. ඊට පස්සේ මේ එක් එක් හෝමෝනයේ ක්‍රියාවන් මොනවාද කියන එක. ඊට පස්සේ මේ හෝමෝන කොහොමද සමස්ථිතිකව යාමනය වෙන්නේ කියන එක. මෙන්න මේ අනුමාත්‍රකයටදී අපි උත්තරේ ලියුවොත් එහෙම අපෙන් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන පොයින්ට්ස් ගොඩක් අපිට කවර් කරගන්න පුළුවන්. හරිද? උත්තරේ එන්නේ මේ විදිහට. සාමාන්‍ය මිනිසෙකුගේ නිරාහාරව සිටින විට රුධිර ග්ලූකෝස් මට්ටම 70-110 අතර දෝලණය වේ. හරිද? එතකොට මේ තමයි සාමාන්‍ය රුධිර ග්ලූකෝස් මට්ටම. හරි. එතකොට මේක කොහොමද වෙනස් වෙන්නේ? හරි. දියවැඩියාව නැති නිරෝගී පුද්ගලයන්. ඒක වැදගත්. ඒ අයගේ රුධිර ග්ලූකෝස් මට්ටම කායික විද්‍යාත්මක සීමාවන් තුල දවස පුරා උච්චාවචනය වෙනවා. හරිද? එතකොට නිරෝගී පුද්ගලයන්ගේ ඊටමත් ඉහළ රුධිර ග්ලූකෝස් මට්ටමක් හෝ ඊටමත් පහළ ග්ලූකෝස් මට්ටමක් අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ නැහැ. දේහවැඩියාවක් තියෙන අයෙක් තමයි මේක වෙනස් වෙන්නේ. තුන්වෙනි පොයින්ට් එක දේහයේ රුධිර ග්ලූකෝස් මට්ටම අග්න්‍යාශයෙන් ශ්‍රාවය වන ඉන්සියුලින් ග්ලූකගන් හෝමෝන වල ප්‍රතිවිරුද්ධ ක්‍රියා මගින් සමස්ථිතිකව යාමනය වේ. අපි මෙතනද කියන්නේ මොනවාද දායක වන හෝමෝන කියලා. අපි දැන් බලමු රුධිර ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය සීමාව ඉක්මවා ඉහළ ගිය විට මොකද වෙන්නේ කියලා. හරි. එතකොට අග්න්‍යාශය ලැංග්‍රහන් දීපිකාවල තියෙන බීටා සෛල උත්තේජනය වෙලා ඉන්සියුලින් ශ්‍රාවය වෙන්න පටන් ගන්නවා. එතකොට රුධිර ග්ලූකෝස් මට්ටම ඉහළ ගිය විට ශ්‍රාවය වෙන්නේ ඉන්සියුලින්. කොහෙන්ද ශ්‍රාවය වෙන්නේ? බීටා සෛල වලින්. කොහෙද තියෙන්නේ? ලැංග්‍රහන් දීපිකාවල අග්න්‍යාශය. ඉදරක ඇඩ්‍රස් එක කියනවා වගේ මේ සෛල තියෙන තැන අපිට කියන්න පුළුවන් වෙලා තියෙනවා. අපි දැන් බලමු ඉන්සියුලින් වල ක්‍රියාවන් මොනවාද කියලා. ඉන්සියුලින් හෝමෝනය විශිෂ්ට ඉලක්ක පටක මත ක්‍රියා කර රුධිර ග්ලූකෝස් මට්ටම පහළ යාම වැඩි කරයි. මේක තමයි ඉන්සියුලින් හෝමෝනයේ ප්‍රධාන අරමුණ බවට පත් වෙන්නේ. ඉන්සියුලින් වල ක්‍රියාවන් සෛල තුළට ග්ලූකෝස් පරිවහනය උත්තේජනය කරයි. දේහ සෛල මගින් ATP නිෂ්පාදනය සඳහා ග්ලූකෝස් භාවිතය උත්තේජනය කරයි. ග්ලූකෝස් මේද බවට පරිවර්තනය කිරීම, මේදේ මේද පාටකවල සංචිත කිරීම, ඒ වගේම තමයි මේ ග්ලූකෝස් ග්ලයිකෝජන් බවට පරිවර්තනය කර අක්මාව හා කංකාල පේශි තුල සංචිත කිරීම උත්තේජනය කරයි. මේවා තමයි ප්‍රධානම ඉන්සුලින් වලින් සිද්ධ වෙන ක්‍රියාවන් ටික. මේ වගේ කලෙක්ටිව් රිසල්ට් එක නැත්නම් ප්‍රතිඵලය තමයි රුධිර ග්ලූකෝස් මට්ටම පහළ යවන එක. අපි දැන් බලමු ඉන්සුලින් ශ්‍රාවය කොහොමද සමස්ථිතිකව යාමනය වෙන්නේ කියන එක. ඉන්සුලින් වල ක්‍රියාව හින්දා රුධිර ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය පරාසයට ළඟා වූ විට රින ප්‍රතිපෝෂී යාන්ත්‍රණය ඔස්සේ අග්න්‍යාශයෙන් ශ්‍රාවය වන ඉන්සුලින් මට්ටම පහළ ගිය ග්ලූකෝස් මට්ටම මගින් කෙලින්ම පාලනය කළ හැකිය. හරිද? මේක කියවෙන්න ඕන වැදගත් දේවල් ටිකක් තියෙනවා. රින ප්‍රතිපෝෂී යාන්ත්‍රණය, ඒක තමයි මෙකැනිසම් එක. එතකොට ඒ කියන්නේ කොහොමද වෙන්නේ කියලා පොඩ්ඩක් අපි කියන්න ඕන. එතකොට ඒ කියන්නේ ඉන්සුලින් වල ක්‍රියාව තමයි රුධිර ග්ලූකෝස් මට්ටම අඩු කරන එක. එතකොට මේ පහළ ගියපු රුධිර ග්ලූකෝස් මට්ටම, ඒ කියන්නේ මේ ඉන්සුලින් වල ක්‍රියාව තියෙනවා. ඒගේ රිසල්ට් එක තමයි රුධිර ග්ලූකෝස් මට්ටම අඩු කරන එක. හරිද? එතකොට මේ අඩු වෙච්ච රුධිර ග්ලූකෝස් මට්ටමේ ඉන්සුලින් ශ්‍රාවය වෙන එකම නිෂේධනය කරනවා. ඕකට තමයි අපි කියන්නේ රින ප්‍රතිපෝෂී යාන්ත්‍රණයක් කියලා. මේකෙන් බලාපොරොත්තු වෙන දේ තමයි ඉන්සුලින් තවත් ශ්‍රාවය වෙලා රුධිර ග්ලූකෝස් මට්ටම තවත් පහළ යන එක වළක්වන එක. ඒක මෙහෙම කියන්න පුළුවන්.
ඒ මගින් රුධිර ග්ලූකෝස් මට්ටම තවදුරටත් පහළ යාම වළක්වයි. අපි දැන් බලමු සාමාන්‍ය සීමාවට වඩා රුධිර ග්ලූකෝස් මට්ටම පහළ ගිය විට මොකද වෙන්නේ කියලා. එතකොට අග්නාශයේ ලැම්ඩහන් දීපිකාවල තියෙන ඇල්ෆා සෛල වලින් රුධිරයට ග්ලූකගන් හෝමෝන ශ්‍රාවය උත්තේජනය කරනවා. රුධිරයේ ග්ලූකෝස් මට්ටම පහළ ගියහම ග්ලූකගන් ශ්‍රාවය කරනවා. ග්ලූකගන් විශිෂ්ට ඉලක්ක පටක මත ක්‍රියා කර රුධිර ග්ලූකෝස් මට්ටම වැඩි වීම දිරිගන්වයි. ග්ලූකගන් වල ප්‍රධානතම ක්‍රියාව තමයි අක්මාව සහ කංකාල පේශිය තුළ සංජිත ග්ලයිකෝජන් බිඳහෙළලා ඉවර වෙලා ඒවා රුධිරයට නිදහස් කිරීම උත්තේජනය කිරීම. එතකොට ග්ලූකෝස් රුධිරයට නිදහස් කරපුවාම රුධිර ග්ලූකෝස් මට්ටම ආයෙත් යථා තත්ත්වයට නැත්නම් ඉහළට එනවා. මෙතනත් කලින් මගේ මෙතකොට රුධිර ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය පරාසයට ළඟා වූ විට මෙන්න මේ ඉහළ ගිය රුධිර ග්ලූකෝස් මට්ටම මගින්ම රින ප්‍රතිපෝෂීව අග්නාශයෙන් ශ්‍රාවය වන ග්ලූකෝගන් මට්ටම කෙලින්ම පාලනය කරයි. කලින් විදිහටම රින ප්‍රතිපෝෂී යාන්ත්‍රණයක් ඔස්සේ ග්ලූකෝගන් ශ්‍රාවය නිෂේධනය වෙනවා. එතකොට සාමාන්‍ය සීමාව ඉක්මවා රුධිර ග්ලූකෝස් මට්ටම ඉහළ යාම වළක්වනවා. ඕක තමයි ග්ලූකෝගන් වල ක්‍රියාව වෙන්නේ. මේ කියපු දේවල් සාරාංශ කරලා මෙන්න මේ විදිහට අපිට දෙන්න පුළුවන්.